හේලෝ කොහොමද ඔයාලට Win with me YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ channel එක තාම පටන් ගත්ත අලුතමයි. මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලගේ සහයෝගය අනිවාර්යෙන් මට අවශ්‍යයි. ඔයාලත් එක්ක තමයි මට මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරනවා මගේ මේ වීඩියෝ එක කවුරු හරි අද දකිනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඉතින් මම දාන වීඩියෝස් ඔයාට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ channel එක හරහා ඔයාගේ ජීවිතේට වැදගත් වෙයි කියලා හිතන කරුණ තමයි ගොඩක් විට මම අරන් ඉන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මගේ ජීවිතේ මම එදිනෙදා කරන කියන දේවල් මගේ බබාලත් එක්ක මම මොනවද කරන්නේ ඒ වගේම මගේ ජීවිතේ මම මොනවා හරි ලබාගත් අත්දැකීම් තියෙනවනම් ඒ දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හරි කැමතියි. ඒ වගේම ඇත්තම කියනවා නම් YouTube channel හරහා අපි නොදන්න ගොඩක් කරුණු අපේ ජීවිතේට ලබා ගන්න පුළුවන්. ඉතින් මමත් ලොකුවට පෞල් ජීවිතය, ගෙදර දොර ජීවිතය, ඒ වගේම කුස්සිය වැඩ කටයුතු, ඒ වගේම අනික් දේවල් ওই දේවල් සම්බන්ධව ලොකු දැනුමක් තියෙන කෙනෙක් තිබ්බ කෙනෙක් නෙමෙයි. මොකද එක්තරා රාමුවක ඉඳලා තමයි මම මගේ ජීවිතය ඇත්තටම ගත කරලා තියෙන්නේ. ඉතින් හැබැයි දැන් මං හිතනවා මම දැන් සමාජයට එකතු වෙලා ඉතින් මම එච්චර කාලයක් මම ලබාගත් අත්දැකීම් අනුව ඒ වගේම මම මේ YouTube channel බලන්න ගත්තට පස්සේ මම මගේ ජීවිතයට ලබාගත් දේවල් ගොඩක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් යොම් කටයුතු ජීවිතේ දියුණුව ලබා ගන්න හැටි, ගෙදර දොර කොහොමද පෞල් ජීවිතයේදී ඒ දේවට මුහුණ දෙන හැටි, බබාලත් එක්ක බබාලගේ දේවල් කරන හැටි, ඒ වගේම දියුණු වෙන්නේ කොහොමද, ඒ වගේම අපේ ජීවිතේට බලපාන තවත් දේවල් මොනවද කියලා ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපේ ජීවත් වෙනකොට අපි හැමෝටම ප්‍රශ්න කරදර තියෙනවා. ඉතින් එකම විදිහට හැමෝගෙම ජීවිත ගලාගෙන යන්නේ නැහැ. හැමෝගෙම දුක සතුට එකම විදිහට හැමදාම තියෙන්නේ නැහැ. අපි අද සතුටු වුණ සමහරට හෙට අපිට දුකින් ඉන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ හැටි. ඒ වගේම අද දුකින් ඔයා ඉන්නවනම් මම ඉන්නවනම් සමහරට හෙට වෙද්දී අපිට සතුටින් hina වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ හැටි. ඉතින් ඒ නිසා මම ඇත්තටම කැමතියි මගේ අත්දැකීම් තුළින් මම හිතන දේවල් තුළින් ඔයාලගේ ජීවිතයට එක වචනකින් හරි සහයෝගයක් දක්වන්න, පුංචිම හරි සතුටක් ගෙන ආරන් දෙන්න, පුංචිම හරි වචනකින් හිත හදන්න, අන්න ඒ වගේ ඇත්තටම ගොඩක් ආසයි. ඉතින් බලමු මම ගොඩක් උත්සාහ කරනවා මට එහෙම කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් බලමු එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අද ඔයා මගේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඉතින් මම ඔන්න මතක් කරනවා මගේ මේ Win with me channel එක subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් ඔන්න මම අද ඔයාලට short video එකක් තමයි අද අරන් ඉන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න. ඔයාලට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ඉදිරි විනාඩි කිහිපේ මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. මම හිතුවා පළවෙනි වීඩියෝ එකේ ඔයාලට අරගෙන එන්න ඕන කියලා ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයා කැමතිද ඔයාගේ ගෙදර ඉඳගෙන මුදල් ඉතුරු කරන්න? ඉතින් අපි හැමෝටම හැම වෙලෙම ඇත්තටම බැංකුවට යන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. මොකද ගෙදර තියෙන රාජකාරීත් එක්ක සමහරවිට අපිට බැංකුවට යන්න ලොකු දුරක් යන්න තියෙනවා. ඉතින් එතකොට අපිට නිතර බැංකුවට ගිහිල්ලා මුදල් ඉතුරු කිරීම කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට මම යෝජනා කරනවා අපේ ගෙදරම අපිට පුළුවන් පුංචි බැංකුවක් හදාගන්න. ඉතින් අපිට පුළුවන් අපිම හදාගන්න අපේම බැංකුවේ වැඩ කරන්න අපිට පුළුවන්.
අපේ ගෙදර ඉඳන් අපිම හදාගන්න බැංකුවට අපි නමක් දානවා හෝම් බැංක් කියලා. ඉතින් මෙන්න මේ හෝම් බැංක් එකේ මැනේජර් වෙන්නේ කවුද? ඉතින් අපිම තමයි. එහෙනම් මැනේජර්ත් අපි, සේවකයොත් අපි, ඒ හැම කෙනාම අපි තමයි. ඉතින් ඔයාලට මම කියලා දෙන්නම්. සමහර අය නම් දන්නවත් ඇති. ඉතින් නොදන්න අයත් ඇති. ඉතින් මේ දැනුවත් කිරීම ඇත්තටම නොදන්න අයට. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරදීම පුංචි බැංකුවක් හදාගෙන මුදල් ඉතුරු කිරීම ලස්සනට කරන්න. ඉතින් YouTube channel ගත්තොත් ගොඩක් channel වල තියෙනවා එක එක ඉතුරුම් ක්‍රම. ඉතින් ඔය හැම ඉතුරුම් ක්‍රමයක්ම සමහර විට හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට තේරුණ දෙයක් තමයි මෙන්න මේ හෝම් බැංක් ක්‍රමය ගොඩක් අයට හරි ලේසියෙන් කරන්න පුළුවන්. මොකද ඒකේ ස්ථිරම එකතු කරන්න ඕනි කියලා මුදලක් නැහැ. කැමති මුදලක් අපිට එකතු කරගන්න පුළුවන්. අතේ තියෙන විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් මේකෙදි ඔයාලට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට අවශ්‍ය වෙනවා මුදල් දාන්න එක්කෝ කාඩ්බෝඩ් පොඩි බොක්ස් එකක්, එහෙම නැත්නම් අපිට ඒ වෙනුවට දාන්න පුළුවන් බෝතලයක්, නැත්නම් කැටයක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ලන්ච් බොක්ස් එකක්, අර පොඩි ළමයිගේ කෑම අරගෙන පෙට්ටි තියෙන්නේ. ඉතින් ඒ වගේ පෙට්ටියක් අරගෙන වාට ඒකට සල්ලි දාන්න පුළුවන්. මොකද අපි මේකෙදි සල්ලි ගණන් කරගන්නත් පුළුවන් වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපි එතකොට නිතර මුදල් දකිනකොට අපි දැන් අද දවසේ අපි හිතමු මේ බොක්ස් එක ඇරලා අපි අද සල්ලි දානවා. ඉතින් දානකොට අපි දකිනවා මේකේ සල්ලි අපි ඊට කලින් දාපු සල්ලි එකතු වෙලා තියෙනවා. එතකොට දාන ගානත් අපි මේකෙදි දන්නවා. මේ වෙනකොට කීයක් තියෙනවද? අද දාන ගානත් එක්ක මේකේ කීයක් තියෙනවද කියලාත් ඔයාලා දන්නවා. ඉතින් එතකොට මේ වැඩේට ආස හිතනවා. අර බොක්ස් එක සල්ලි වලින් පිරෙනවලත් ඇත්තටම හරි ආසයි. ඉතින් එහෙමනම් අපි මේ වැඩේ පටන් ගමු. ඔයාට ඇත්තටම ඕන වෙන්නේ පොඩි ඒ වගේම ඔයාට මෙන්න මේ දැන් අපිට බැංකුවේ වෙන account book එකක් තියෙනවානේ. ඉතින් ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා ගෙදරදී ඔයාට account book එකක් හදාගන්න. ඉතින් ඒකට පුළුවන් අපි exercise මේ book එකක් අරගෙන ඒක අදාළ තීරු වලට වෙන් කරන්න හැටි මම කියලා දෙන්නම්. ඒ පොඩි පොතක් අරගෙන අපිට ඒක හදාගන්න පුළුවන්. මේ ඉතුරු කිරීම ගනුදෙනු කටයුතු ලියන්න ඒ පොතේ. ඒ වගේම මං කව සල්ලි දාන්න පොඩි බොක්ස් එකක්. ඊළඟට පෑනක්. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාට මේකෙදි පුළුවන් සල්ලි ඉතුරු කරන ක්‍රමවලදී හරිම ලේසි ක්‍රමය මේක කියලා මං කිව්වා. අතේ තියෙන මුදල ඕන මුදලක් අපි හිතමු ඔයාට අද තියෙන්නේ අතේ රුපියල් 5යි. අපි හිතමු අපිට ඇත්තටම ලොකු මුදලක් නෑ අද දවසේ. එතකොට ඔයාට පුළුවන් ඒ රුපියල් 5 හරි නැත්නම් රුපියල් 2 හරි අද දවසේ තියෙන විදිහට ඔයාට පුළුවන් මේකට සල්ලි දාන්න. ඉතින් ඔය විදිහට දැම්මහම අපිට හිතා ගන්න බැරි මුදලක් මෙන්න මේකේ අපිට එකතු වෙනවා. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න මේකෙදි ඔයා දාන සල්ලි ඔයාට ඇරලා බලන්න පුළුවන් වුණාට අතගාලා බලන්න පුළුවන් වුණාට කිසිම වෙලාවක මේකේ සල්ලි ගන්නෙ නෑ කියලා. මොකද ඒක සැරින් සැරේ අපි ගත්තොත් ඇත්තට මෙතන එකතුවක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒක නිසා හදිසිම අවශ්‍යතාවයකට ඔයා අතේ ගෙදර කීයක්මවත් නැහැ. හැබැයි ඔයාට මේකෙන් හරි වටේ මුදල අනිවාර්යෙන් ගන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම අවස්ථාවකදී ඔයා ගන්නකොට ඒ ගන්න ගාන ලියන්න ඕන. ලියලා ඔයා ඉක්මනින් ඒ ගත්ත ණය මුදල පියවන්නත් ඕනේ. ඉතින් මේක හරි ලස්සන වැඩක්, ආස හිතෙන වැඩක්. මම මේ වෙනකොට දැනට කරගෙන යන්නේ ඒක තමයි. මමත් වෙන ක්‍රමත් හදා බැලුවා. හැබැයි ඒවා මට හරියන්නේ නැහැ. මොකද ඒවට දාන්න නම් අපේ අතේ ඇත්තටම ලොකු මුදලක් තියෙන්න ඕනේ. ඉතින් දවස ගානේ සමහරට අපිට නැති වෙන්නත් පුළුවන් මේ වගේ ලොකු මුදලක්. හැබැයි ඉතින් අර හෝම් බැංක් එකේදී මං කව රුපියල 2 5 10 එහෙම අපිට අවශ්‍ය කැමති අතේ තියෙන විදිහට තමයි මේක දාන්නේ. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ හෝම් බැංක් ක්‍රමය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේක හදන විදිහ ඔයාලට පෙන්නන්න. ඉතින් හැඳිලා ඉන්න මාත් එක්ක. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, ඔයාලා මේ දකින්නේ මගේ හෝම් බැංක් account එකයි කැටේ
මේ තියෙන්නේ මම මේකට මල් ළඟ තිබ්බ ඩයරි එකක් පාවිච්චි කරා. ඒක මම හෝම් බෑන්ක් කියලා ලියාගත්තා. ඉතින් මේ තියෙන්නේ මං සල්ලි එකතු කරන බොක්ස් එක. ඉතින් මම මේකට ගත්තේ ලන්ච් බොක්ස් එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ පොත් account book එක පොත. මම මේක ඇතුළ ටිකක් ලස්සන කරගත්තා. මොකද අර අපි අපේ පොත ඇතුළත් ආකර්ෂණීය වෙන්න ඕනනේ. ඉතින් ඒක නිසා මම මේ විදිහට මේක ලස්සන තරු ටිකක් දාලා අලව ගත්තා. ඒ වගේම මේකේ මම පෑනෙන් මුදල් පිළිබඳව මට ආශාවක් ඇති වෙන විදිහට වැකි ටිකක් මම මේ විදිහට ලියාගත්තා. මොකද මුදල් කියන්නේ ගොඩක් වටින දෙයක් නේ අපිට. ඒක නිසා මම මුදල් ගැන ඒ කියන්නේ ඉතුරු කරන්න ආසාවක් ඇති වෙන විදිහට හැම වෙලේම මේ පොත පෙරලනකොට මේක දකින්න ඕන නිසා මේ විදිහට මම මේක ලියාගත්තා. ඉතින් මම මේ ක්‍රමය පටන් ගත්ත 2024. ඉතින් අන්තිම මාසේ තමයි 2024 අන්තිම මාසේ තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට මම මුදල් එකතු කරගෙන යනවා. සමහර දවස්වල ඉතින් මටත් දාන්න බැරි වෙන අවස්ථා නැත්තුවම නෙමෙයි. ඉතින් මේ තියෙන මම මුදල් දාපු විදිහ තියෙන දවස්වලට දානවා. දාන්න බැරි වුණ දවස්වලට දැල්ලලා සමහර දවස්වලට මුදල් මේකට තැන්පත් කරා මම. ඔයා මේ දකින්නේ මේ හෝම් බෑන්ක් එක අපි හදාගන්න විදිහ පොතේ account එකක් විදිහට මුලින්ම අපි දානවා දිනය. ඊට පස්සේ දානවා අපි details කියලා. ඒ කියන්නේ එතන අපි දාන මුදල් සම්බන්ධ ඊළඟ deposit අපි තැන්පත් කරන මුදල. ඊටත් පස්සේ අපි දානවා balance එක. ඒ කියන්නේ අපි මේ මුදල දැම්මහම එකතුව කීයක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මගේ මේ තියෙන්නේ මම balance එක දාන තීරුව බලන්න මුදල් එකතු වෙලා තියෙන හැටි. ඩිපොසිට් කියන එකේ අපි එදිනදා දාන මුදල අපි ලියනවා. අපි හිතමු පළවෙනි දවසේ රුපියල් 100ක් දැම්මා. ඊට පස්සේ බැලන්ස් එක පැත්තෙත් ඔයා ලියනවා රුපියල් 100යි කියලා. දෙවෙනි දවසේ මම දාලා තියෙන 150. ඉතින් දෙවෙනි දවසේ 150 දැම්මහම බැලන්ස් එක තියෙන පැත්තේ මම දාන්නේ කලින් දාපු 100ට මේ 250ත් එකතු වුනහම ලැබෙන ගාන මේ 150ත් එකතු වුනහම ලැබෙන ගාන තමයි මම අර දෙවෙනියට 250 කියලා දැම්මේ. ඉතින් ඒ වගේ ඔයා තුන්වෙනි දවසේ මම දාලා තිබ්බා රුපියල් 300ක්. ඉතින් ඒ ඩිපොසිට් පැත්තේ 300 ලියලා බැලන්ස් කියන පැත්තේ අර රුපියල් 300 250ට එකතු කරා. එතකොට මගේ බැලන්ස් එක 650යි. ඔන්න ඔය විදිහට තමයි මේකේ ඩිපොසිට් එකයි බැලන්ස් එකයි අපි හදාගන්නේ. අදර්ස් කියලා තියෙන පැත්ත මම දාගත්තේ හදිස්සි අපි මේකේ මුදලක් ගත්තොත් ඒ ගත්ත ගාන ලියලා අපි ඊළඟට මේක ණයක්නේ අපි මේ ගත්තේ. ඒ ගත්ත ණය ආපහු අතන අපි දැම්මනම් ලියන්න පුළුවන් ඒ අදර්ස් කියන තීරුවේ. ඉතින් ওই විදිහට තීරු 1 2 3 4 5 තීරු 5ක් එනවා. පළවෙනි තීරුව තමයි date, දෙවෙනි එක details, deposit, balance, others. ඉතින් ওই විදිහට තීරු 5කට වෙන් කරලා 5කට නැත්තම් details කියන එක අත්‍යවශ්‍යත් නැහැ. ඔයාට තීරු 4 හදාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මගේ හෝම් බෑන්ක් එක හැදිලා තියෙන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලට මම මේ පෙන්නපු හෝම් බෑන්ක් බුක් එක හදාගන්නේ ඒ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් පොත නම් ඒ විදිහට හදාගන්න තීරු ඒ ගානට වෙන් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් හෝම් බෑන්ක් එකේ account book එක විදිහට පොත් පාවිච්චි කරලා අර box එකේ සල්ලි ඉතුරු කරන්න. මම නම් දැන් කරන්නේ මං ඉස්සර කරේ ඒකෙම එකතු කරලා තියාගන්නවා. හැබැයි දැන් මං කරන්නේ හැම මාසෙම මාසයක් පුරා මම හෝම් බෑන්ක් එකේ දානවා. දාලා ඉවර වෙලා හෝම් බෑන්ක් එකේ මාසෙ කම්ප්ලීට් වුණාම මම මේකේ මාසයක් ඇතුළත මං ඉතුරු කරලා තියෙන ගාන මං හිතුවා මං අයින් කරගන්නවා කියලා. ඉතින් මං කරන්නේ එහෙම අරගෙන මම වෙනම තවත් ඉතුරුම් ක්‍රමයක් එකක් කරනවා. ඉතින් අර මාසෙට එකතු වෙන ගාන මම ඒ කැටේට මම දාගන්නවා. ඉතින් ඒකත් තවත් ක්‍රමයක්. ඒක ලොකු මුදලක් එකතු කරගන්න ක්‍රමයක්. ඉතින් ඒකත් මගේ ටාගට් එකක්. ඒකත් මම මේක කරාට පස්සේ තව වීඩියෝ එකකින් මම ඊගෙනත වලට කියලා දෙන්නම්. ඉතින් හරි ලේසි. ඊළඟට මම ඔයාලට කියන්නම් මේකට අපි කොහොමද හෝම් බෑන්ක් එකට මුදල් හොයාගන්නේ කියලා.
ඉතින් මුදල් ගැන කතා කරනකොට ඔයා හිතන්න ඔය හැම මාසෙම ගෙදරට බඩු ගන්න යනවා. ඉතින් ගෙදරට බඩු ගන්න ගියහම ඔයා ළඟ බඩු අරගත්තාම මුදල් මොනවා හරි ඉතුරු වෙනවනේ ඔයා ළඟ. ඉතුරු වෙන ගානේ ඔයා ඉතුරු බැලන්ස් එක බලලා අපි හිතමු ඉතුරු වෙනවා මෙහෙම 3725ක්. අපි හිතමු එහෙම ගානක් ඉතුරු වෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාට ඕන නම් 3700 වෙන් කරලා අර 25 එදා දවසේ කැටේට නැත්නම් හෝම් බැංක් එකට ඔයාට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් 3000ක් අයින් කරලා 725ම ඔයාට පුළුවන් අතේ වැඩිපුර තව මුදල් තියෙනවා නම් ඔයාට පුළුවන් අර 750ම ඔයාගේ හෝම් බැංක් එකට දාන්න. ඉතින් මාසේ කවර කරගන්න ඔයාගේ අතේ වෙනත් මුදල් තියෙනවා නම් තමයි මම මේ වගේ ලොකු මුදලක් ඔයාට දාන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයා එච්චර ලොකු මුදලක් එක දවසින් දාන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් 20 හෝ 5 හෝ අඩුම 5 හරි ඔයාට දාගන්න පුළුවන්. ඔයාගේ එක ආර්ථික තත්ත්වය අනුව තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් ওই විදිහට එක ක්‍රමයක් තියෙනවා සල්ලි හොයාගන්න මේකට. ඊළඟ ක්‍රමය තමයි මේ අපි හිතමු ඔයා නිතර රැකියාවට යන්නේ බස් එකේ. බස් එකේ යනකොට බස් එකේ රැකියාවට ගිහින් එනකොට ඔයාගේ අතේ මුදලක් ඉතිරි වෙනවා දිනපතා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඊළඟ දවසේ බස් වියදම තියාගෙන අර හෝම් බැංක් එකට ඒකෙන් ඉතුරු මුදලක් දාගන්න. ඒ වගේම තමයි තව ක්‍රමයක් අපි හිතමු ඔයා ටවුන් එකට හරි කොහේ හරි යනකොට නිතර කඩචෝරු කනවා. ඒ වගේම අනවශ්‍ය දේවල් මිලදී ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ හෝම් බැංක් කියන දෙයට ඔයා ආස කරොත් අර අනවශ්‍ය වියදම් ටික අඩු කරලා ඔයාට ඒ මුදල් මේකට දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර කඩචෝරු කනවා කියවනේ සමහරට අපි දැක්කහම ආස හිතනවා කන්න. එතකොට ඔයාට පුළුවන් චුට්ටක් ඒ ආශාව කියන දේ පාලනය කරගෙන ඇත්තටම අපි හැමෝම ආසයිනේ මුදල් එකතු කරගන්න. එකතු කරලා ගණන් කරද්දි ලොකු මුදලක් තියෙනකොට ඇත්තටම අපිට හරි සතුටුයි. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් අර කඩචෝරු පෙරේතකම චුට්ටක් නතර කරලා කන්ට්‍රෝල් කරගෙන ඔයාට පුළුවන් ඒ මුදල් ටික අරකට දාන්න. ඉතින් එහෙම දැම්මොත් ඔයාට හිතා ගන්න බැරි වෙන විදිහට ඔයාගේ හෝම් බැංක් එක පිරෙන්න පුළුවන්. ඉතින් සමහරවිට මාසයක් යනකොට ඔයාට 6-7000ක් වුණත් හොයාගන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. මොකද එක එක්කෙනාගේ ආර්ථික මට්ටම අනුවනේ අපි මේකට සල්ලි දාන්නේ. ඉතින් පහළම ආර්ථික මට්ටමේ ඉන්න කෙනෙක්ට දවසකට රුපියල් 10ක් වගේවත් දාගන්න පුළුවන් නම් හොඳයි. 10ක් 5ක්. ඉතින් ඇත්තටම අපි හැමෝම ආර්ථිකයේ දුෂ්කරයිනේ අමාරුයිනේ. ඉතින් ඒක නිසා ඔයාට හැකි විදිහට මේකට දවසට දෛනික අනිවාර්යෙන් රුපියලක් හෝ දාන්න පුරුදු වෙන්න. මොකද ඔයා මේකට මුදල් ඉතුරු කරන්න ඒක පුරුද්දක් බවට පත් කරගන්න. පුරුද්දක් වුණාට පස්සේ ඔටෝ ඔයාට කොහෙන් හරි හේතු හැදෙනවා මුදල් අතට එනවා මේකට මුදල් දාගන්න. ඉතින් ගෘහණියක් වුණාම අපි හැමෝම අර පිරිමැස්මෙන් තමයි මාසෙ කවර් කරගන්න ඕන. එහෙම උනේ නැත්නම් අපිට හරි අමාරුයි ජීවත් වෙන්න දැන් තියෙන ආර්ථික තත්ත්වයට අනුව. ඉතින් ඒක නිසා ඔයාට මම මේ කියලා දුන්නේ පුංචි මුදලක් ඔයාට ගෙදරින් නම් ඉතුරු කරගන්න හරි ලේසි ක්‍රමයක්. ඉතින් ඔයා කැමති නම් මේක අත්හදා බලන්න බලලා ඒක සාර්ථකද අසාර්ථකද කියලා ඉතින් ඔයාට පුළුවන් මට වීඩියෝස් වලට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මම මේකවත් එක්ක මේ මාසේ මම එකතු කරගන්න මුදල කීයද කියලා මම ඔයාලත් එක්ක වීඩියෝ එකකිනුත් සම්බන්ධ කරගෙන මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලත් මාත් එක්ක රැඳිලා ඉන්න මේක කරන්න හරි ආස හිතෙන දෙයක්. මොකද ගෙදරින් සල්ලි ඉතුරු කරන එක හැමෝටම අමාරුවෙන් කරන්න. ඉතින් ඒක නිසා ගෘහණියක් වුණාම ඔයා කොහොම හරි මොන වියදම් තිබ්බත් මේකට කීයක් හරි දාන උපරිම try කරන්න. try කරලා බලන්න එකතු කරගන්න මුදල අපි මාසේ අන්තිමට බලමු. ඉතින් ඔයාට පුළුවන් එහෙම එකතු කරගන්න මුදල එක්ක ගෙදරට මොනවා හරි දෙයක් ගන්න, පුංචි බඩුවක් ගන්න, ලයිට් බිල ගෙවා ගන්න. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මාසේ එකතු වෙන මුදල ඔයාට පුළුවන් ලොකු මුදලක් ඉතුරු කරගන්න ක්‍රමයකට ඒ මුදල ඉතුරු කරලා ඒක තැන්පත් කරගන්න.
එහෙනම් ඉතින් අද මාත් එක්ක එකතු වුණු ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා වන්න ගොඩක් ආදරේ මතක් කරනවා. අඩුපාඩු ඇති සමහරට කතා කරන වැඩිද දන්නෙත් නැහැ. මොකද මගේ මේ පළවෙනි අවස්ථාව තමයි මේ විදිහට කතා කරලා වීඩියෝ එකක් කරන. ඉතින් අඩුපාඩු ඇති ඒවා හදාගන්න උත්සාහ කරන්නම්. අඩුපාඩු තියෙනවා නම් මට ඇත්තටම කාරුණිකව මං ඉල්ලනවා මට කමෙන්ට් එකක් දාන්න. හරි ආසයි ඔයාලත් එක්ක ඉදිරියට යන්න. මම දන්න කියන දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන ඔයාලා දන්න කියන දේවල් මගේ ජීවිතයට අරගෙන ජීවත් වෙන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම ඔයාලා හම්බ වෙන්න එන්න.